අවුරුද්දක වගේ ලොකු බ්‍රේක් එකකින් පස්සේ අප්ලෝඩ් කරන පළවෙනි වීඩියෝ එක. මෙච්චර කාලයක් channel එකත් එක්ක හිටපු හැම කෙනෙක්ටම ගොඩක්ම thank you. ඉතින් අද අපි කතා කරමු කොහොමද introvert කෙනෙක් විදිහට සතුටින් ජීවත් වෙන්න කියලා. සමහරක් අයට සතුට කියන්නේ ෆැමිලි එකක් ස්ටාර්ට් කරන එක, පෙට් කෙනෙක් වැඩි කරන එක, පොතක් කියවන එක, ඇවිදින එක, එහෙමත් නැත්නම් සිම්පලි මුකුත් නොකර ඉන්න එක වෙන්න පුළුවන්. ඔයත් ඉන්ට්‍රවර්ට් කෙනෙක් නම් සමහර විට මේ වෙනකොටත් ඔයාට දැනිලා ඇති මොන වගේ ඇක්ටිවිටීස් කරද්දිද ඔයාට සතුටක් දැනෙන්නේ කියලා. But in my case, I couldn't define what actually making me happy. සමහර විට ඔයාට තාම හිතාගන්න බැරුව ඇති හැපි එකේ ඉන්න ඔයා මොනවද කරන්න ඕනි කියලා. මේකට දෙන්න තියෙන සිම්පල් උත්තරේ තමයි try කරන්න. ඉන්ට්‍රවර්ට් කෙනෙක් විදිහට මම try කරපු දේවල් ටිකක් තමයි සයිකලින් කරන එක, පොත් කියවන එක, පොත් එකතු කරන එක, නේචර් එකත් එක්ක ඉන්න එක වගේ දේවල්. කැන්ඩි වල ජීවත් වෙන කෙනෙක් විදිහට මම හරිම ආස දෙයක් තමයි නුවර ලේක් එක ළඟ තියෙන බෙන්ච් එකක හවුස් එකට තනියෙන් වාඩි වෙලා ඉන්න එක. සමහර විට ඔයාලට අයිඩියා එකක් එන්න ඇති ඔයාලත් හැපි එකේ ඉන්න කරන්න ඕනේ දේවල් මොනවද කියලා. මේ දේ ඔයාලා හැමදාම අහන දෙයක් වෙන්නේ නැති. හැබැයි මේක ගොඩක්ම ලේසියෙන් වගේම හොඳටම කරන්න පුළුවන් ඉන්ට්‍රවර්ට්ලටම තමයි. ඉතින් මේක කරන්න තියෙන එකම සහ ලේසියම විදිහ ඔයාගේ සෙන්සර්ස් ගැන කොන්ෂියස් වෙන එක. ඔයාගේ ඇස් වලට පේන දේවල්, කන් දෙකට ඇහෙන දේවල්, අත් වලට දැනෙන, නහයට දැනෙන සුවඳ, මේ වගේ දේවල් ගැන ඔයාගේ ඇටෙන්ෂන් එක දෙන්න පටන් ගන්න. ගොඩක් වෙලාවට ඔයා සතුටින් ඉන්න කරන්න ඕනි හැමදේම ඔයාගේ වටේම තියෙනවා. එකම දේ අපි කවදාකවත් මේ දේවල් නෝටිස් කරන්නේ නැති එක. ඔයාලා ස්මාර්ට්ෆෝන් එකක් නැති කාලේ නැත්තම් 1990 ගණන් වල හරි 2000 මුල් කාලෙදි වගේ ඉපදුන කෙනෙක් නම් මම මේ කියන දේ ඔයාලට හොඳටම තේරෙන්න ඕනේ. මේ කාලෙදී ටෙක්නොලොජි එක අපේ ලයිෆ් එකත් එක්ක ගොඩක් ක්ලෝස් වෙලා තිබුණේ නැහැ. හැබැයි අපි ඒ කාලවල දිහා අපව හැරලා බලද්දි පේන දෙයක් තමයි ඒ දවස්වල අපි මීට වඩා සතුටින් හිටිය කියන එක. Be mindful for everything because the happiness you're looking for is around you or even maybe already inside you. එක්ස්ට්‍රෝවර්ට්ලා කියන්නේ ගොඩක් ඉක්මනට අලුත් යාළුවෝ හදාගන්න පුළුවන් කට්ටියක්. හැබැයි ඉන්ට්‍රවර්ට්ලා කියන්නේ ඒක අනිත් පැත්ත. ඔයාගේ සර්කල් එකේ ඉන්නේ කවුද කියලා හොඳට හිතලා තෝරගන්න. හැබැයි මේකෙන් කියවෙන්නේ නැහැ ඔයා තනියෙන්ම ඉන්න ඕනි කෙනෙක් කියලා. අපි කොච්චර ඉන්ට්‍රවර්ටඩ් කෙනෙක් වුණත් අපි හැමෝම තව කෙනෙක්ට belong වෙන්න කැමතියි. That's human nature. අපේ ෆැමිලි එකේ අය, යාළුවෝ අපිට සතුටින් ඉන්න ගොඩක් උදව් වෙනවා. හැබැයි මේ අය වුණත් ඒ අයට අදාළ තැන්වලට ඔයාගේ ලයිෆ් එකේ දාලා තියාගන්න. මොකද no one is better than other. සමහර වෙලාවට මේ කිසිම කෙනෙක්ට අපිව තේරුම් ගන්න බැරි අවස්ථාවල් එන්න පුළුවන්. ඉතින් ඒ වෙලාවට නැති ප්‍රශ්න ඇති කරගන්නවට වඩා තමන්ගේ පාඩුවේ ඉන්න මේ දේ ගොඩක් උදව් වෙනවා. ඉන්ට්‍රවර්ට්ලා ගොඩක් වෙලාවට එක්ස්ට්‍රෝවර්ට්ලා වෙන්න ප්‍රෙෂර් වෙනවා. මේකට හේතුව තමයි අපි ජීවත් වෙන ලෝකේ හැම තැනකදීම එක්ස්ට්‍රෝවර්ට්ලා තමයි ලීඩර්ස්ලා. නැත්තම් කරන හැම දෙයකින්ම හයිලයිට් වෙලා පේන්නේ. ඉතින් මේ ලෝකෙින් අනිත් අයට ඉන්ට්‍රෝවර්ට්ලා පේන්නේ shy, anti-social මිනිස්සු විදිහට. හැබැයි මේක ඇත්ත නෙමෙයි. ඉන්ට්‍රෝවර්ට්ලා කියන්නේ deep conversation value කරන කට්ටියක්. හැබැයි අනිත් මිනිස්සුන්ට මේක තේරෙන්නේ නැති වුණාම එයාලා හිතන්නේ ඉන්ට්‍රෝවර්ට් කෙනෙක් කියන්නේ ගොඩක් shy නැත්තම් arrogant මිනිස්සෙක් කියලා. ඒක තමයි මේ ලෝකේ හැටි. ඒක පිළිගන්න වෙනවා. ඔයාගේ යාළුවෝ හරි, පවුල කෙනෙක් හරි ඔයාට මේ දේවල් කියලා රිද්දන්න හදනවා නම් ඔයා තේරුම් ගන්න ඕනි දේ තමයි ඒක එයාලගේ ප්‍රශ්නයක් මිස ඔයාගේ ප්‍රශ්නයක් නෙවෙයි කියන එක. ඔයා දැනටමත් perfect. Don't burn yourself to make others warm. ඔයාව තේරුම් ගන්න පුළුවන් අයට ලං වෙලා එහෙම බැරි අයව simply ඔයාගේ life එකෙන් cut off කරන්න. මට ගොඩක් දිග වීඩියෝස් හදන්න ආස වුණත් තියෙන time එකත් එක්ක කරන්න ගොඩක් අමාරුයි. ඉතින් thank you so much මේ වීඩියෝ එක මෙතෙන් එනකම් බැලුවට. life එක ගොඩක්ම busy වෙලා තියෙන්නේ. ඒ නිසා වීඩියෝස් හදන්න time එකක් ලැබෙන්නෙම ගොඩක්ම අඩුවෙන්. ඔයාලට කැමති නම් මාව Instagram එකේ follow කරන්න. ඉතින් තවත් වීඩියෝ එකකින් හම්බෙමු.